අපේ මුහන්දිරම් රාලහාමි. කොයි අර කොළුව? මං ඒකව දැනට පිටත් කොලා. දැනටයි කියාවේ? දැනට ඒ කිව්වේ මැනිකේ දැනට. හැබැයි ඉතින් පස්සෙන් පහු බේරගන්න කාරණාවල් බොහෝමයක් තියෙනවා. මොනවද මේ අපේ මුහන්දිරම් රාලහාමි කියන්නේ? දැන් ඒ සංගීතය හවරයිනේ. තවත් මොනවද විසඳ ගන්න ඇත්තේ? මැනිකේ අපේ දෝනියෙන්දගේ ග්‍රහපී ටීම් වල ලී වෙලා තියෙන එක මේකට කියලා කවුද දන්නේ? මම නම් හිතන්නේ අපේ මුහන්දිරම් රාලහාමි කෙන්ද කන්දක් කරාගෙන. කන්දක්. කෙන්ද කන්දක් නෙවෙයි මැනිකේ. අපේ පරම්පරාවේ නම්බුව ආරක්ෂා කරගන්නට කෙන්ද මහා මේරු පර්වතේ උනත් කරගන්නට මේ මුහන්දිරම් රාලහාමි සූදානම්. දැන් මොනවද ඔය විසඳ ගන්න ඇත්තේ? මේකයි මැනිකේ. තිසා එකාව මේ අහල්ලගම් 7කින් එලව දාන්න ඕනේ. ඒක විතරක් නෙමෙයි. ඒකගේ හත්මුතු පරම්පරාවම. ඊට වඩා හොඳ නැද්ද අපේ මුහන්දිරම් රාලහාමි? අපි මිනිස් පුරුටක්වත් නැති කැලෑවක ගොහින් ජීවත් වෙන එක. මැනිකේ මට මගේ රාජකාරියක් කරගන්න ඉඩ දීලා මැනිකේ ගිහිල්ලා මැනිකේ වැඩ බලාගත්තොත් හොඳයි. මට බොන්න මොනවා හරි ගේන්න. හොඳයි. අපච්චි බමිය දෙද්දි මහා මේරු පර්වතේ වගේ බරක් මගේ උරස් තුලින් තිබ්බා. තුවක් කාලයක් මං ඒ බර උස්සන් හිටියා. ඉස්සරහටත් මං ඒ බර උස්සන් ඉන්නවා අපච්චි.